මේ පස්සරවන හරිනේ ඔක්කොම. ඒකනේ පස්සරවන. පොඩි ගැප් එකක් තියලා මීඩියා පොඩ පස්සෙන් ගැප් එකක් තියලා හැමෝටම ෆ්‍රේම් එක තියෙනවා ඒක. ගැප් එකක් තියන්න ඉස්සරහ. Happy today at the handing over of these single cabs to Sri Lanka Police. A request that was received from Sri Lanka Police in late 2024, and an MOU was signed in January 2025, and we are happy to have implemented it within the stipulated time frame. But I must say that there are two specific factors that in implementation I have seen. One, the fact that both sides have worked very closely and in a cooperative manner to optimize the resources. So instead of 80 single cabs that were to be supplied, we now are supplying 134. And also, I must say that when both sides work well and in a cooperative manner, we can deliver
quick results as this particular handing over demonstrates. Let me say that this is part of our ongoing cooperation with Sri Lanka. We have a very close cooperation with Sri Lanka. The vision of the Prime Minister of India and the vision of President of Sri Lanka is one that guides us. And one of the directives is that all our policies must be focused on the people. Both in India and Sri Lanka, the governments are focused on people. We are democracies. And therefore, we are very happy to support people-centric policies. This is an example of what we have provided, will help at the community level, at the local level, in maintaining law and order, which is also something that is an objective that the President of Sri Lanka has declared under the Clean Sri Lanka initiative. So very, very happy to be of help. We are enjoying very, very close cooperative partnership, as I said earlier, strong friendship, and our historic people-to-people ties are only getting better. අද දින විශේෂයෙන් ඉන්දිය රජයේ ආධාරයක් ලෙස මේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජාම් මැතිතුමා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා පොලිසිය සඳහා සිදු කරන ලැබූ මේ කැබ් රථ 134 පරිත්‍යාගය සම්බන්ධයෙන් අපි පළමුවෙන්ම ස්තුතිය ඉන්දියානු රජයටත් ඒ වගේම ඉන්දියානු තානාපති කාර්යාලයේ සියලුම නිලධාරීන්ටත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන් ඔබ දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු මිත්‍ර සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට අපිට නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් ඉන්දියානු රජය විශේෂ අනුග්‍රහයන් දක්වලා තියෙනවා. විවිධ පුහුණු පාඨමාලා වගේම යටිතල පහසුකම් ඒ වගේම මේ වගේ කැබ් රථ ලබා දීම හරහා ශ්‍රී ලංකා ජනතාවට විශේෂ සේවාවක් සැපයීමට හැකියාව ඇතිවන අයුරින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දියුණු කිරීම සඳහා සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර සහාය නිරන්තරයෙන් ඉන්දියානු රජය විසින් අපිට ලබා දෙනවා. ඒ පිළිබඳව විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ ඉන්දියා රජයට කරන්න කැමැති. ඒ වගේම ඉන්දියානු හයි කමිෂනර් ඉන්දියානු තානාපති කාර්යාලයේ හයි කමිෂනර් සන්තෝෂ් ජාම් මහතා මේ අවස්ථාවට සම්බන්ධ වීමත් අපිට ශක්තියක් ධෛර්යයක්. ඒ වගේම එතුමාගේ මැදිහත් වීම අපි අගය කරනවා. හැම අවස්ථාවකම ශ්‍රී ලංකා පොලිසියේ තියෙන අනිකුත් කාරණා සම්බන්ධව මැදිහත් වෙමින් අපිට සහාය ලබා දීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබුවා. අද අපි මේ අවස්ථාවත් එවැනි අවස්ථාවක් හැටියට දකිනවා. ඒ හින්දා අපි නැවත නැවතත් ඉන්දියානු රජයටත් ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා වෙතත් අපේ කෘතඥතාවය මේ අවස්ථාවේ පුද කරනවා. බොහොමත් ස්තුතියි.